හරි. අපි අද පටන් ගන්නවා දෝලන තරංග. මේක දෙවෙනි පාඩම. යාන්ත්‍රික විද්‍යාවත් එක්ක පැරලල් තමයි මේක යන්න හිතන් ඉන්නේ. එතකොට මේ යාන්ත්‍රික විද්‍යාව ක්ලාස් එක කරද්දි මේක වෙනම වීඩියෝස් විදිහට යනවා ප්‍රශ්න තියෙනවා මොනවා හරි ගෲප් එකේ යන්න. එතකොට දෝලන හා තරංග මේක අලුත් පාඩමක්. මේක දිග පාඩමක්. සහ මේක තීරේ ගොඩක් තියෙන පාඩමක්. ඒ කියන්නේ මෙතන ගණන් හදන්න අමාරු නෑ දෝලන තරංග වල. දෝලන තරංගවල තියෙන්නේ හරියට තීරය ඔළුවේ තියෙනවා. හරියට තීරය ඔළුවේ තියෙනවා නම් දෝලන තරංගවල ගාන හරිම සරල ලේසි ලේසි කියන්නේ හදාගන්න ලේසි ගානක් එන්නේ. හැබැයි තීරය ටික හරියට ඔළුවේ තියෙන්න ඕන. එතකොට දෝලන තරංග කියන්නේ තීරය ගොඩක් දිගටම තියෙන පාඩමක්. එතකොට මේක මේ අල්ලන් යන්න ඕන දෝලන තරංග හරියට. දෝලන තරංගවල තියෙන කොටස් දෙකක්. එකක් තමයි සරල අනුවර්තී චලිතය. සරල අනුවර්තීය චලිතය. අනිත් එක තමයි ආලෝකය. හරිද? අපි ඉස්සෙල්ලාම සරල අනුවර්තී චලිතයෙන් පටන් ගන්න. ආලෝකය තව ටිකක් පස්සේ එන්නේ. එතකොට හරි අපි සරල අනුවර්තී චලිතයෙන් පටන් ගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ දෝලනයක් කියන්නේ කියලා. දෝලනයක් කියන්නේ මොකද්ද කියලා දැනන් ඉන්න ඕනේ. හරිද? දෝලනය වෙනවා. දෝලනය වෙනවා කිව්වහම සාමාන්‍යයෙන් අපේ ඔළුවට එන සරල අදහස තමයි නිකන් මේ මෙහෙම පැද්දෙනා වගේ අදහසක්. දෝලනය වෙනවා. පැද්දෙනා වගේ අදහසක් සාමාන්‍යයෙන් අපේ ඔළුවට එන. දෝලනයක් කිව්වහම ඒකේ ඊට වැඩිය දෙයක් තියෙනවා. හරිද? දෝලනයක් කියන්නේ නිකම්ම පැද්දිල්ලක් නෙවෙයි. හරිද? දෝලනයක් ගත්තහම අපි දෝලනයක් කියලා ෆිසික්ස් වලදී අපි දෝලනයක් කියලා කියන්නේ සමාන කාල ප්‍රාන්තරයක සමාන කාල ප්‍රාන්තර තුල නැවත සිදුවන චලිතයක්. අපි චලිතයක් දෝලනයක්. එහෙම නැත්නම් අනුවර්තීය චලිතයක්. දෝලනයක් හේවත් අනුවර්තීය චලිතයක්. අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වනවා. අපි දෝලනයක් කියන්නේ එහෙම නැත්නම් අනුවර්තීය චලිතයක් කියන්නේ සමාන කාල ප්‍රාන්තර තුල කියන්නේ එකම කාලයක් අරගෙන ආයි වෙන චලිත වලට. එතකොට මේවා සාමාන්‍ය මොන වගේද? ඔයගොල්ලෝ මේ වගේ චලිත දැකලා ඇති. නිකන් සාමාන්‍ය උදාහරණයකට හිතලා බලුවොත් දෝලනයකට මේ අපිට ගත්ත හැකි ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ එන්ජින් වාහනවල එන්ජින් වැඩ කරන විදිහේ තියෙන ඇනිමේෂන් වල. එන්ජින් වැඩ කරන විදිහ පෙන්වන ඇනිමේෂන්. මෙන්න මේ වල තියෙනවා මෙන්න මේ විදිහට සිලින්ඩර් එක තියෙන එන්ජින් එකේ සිලින්ඩර් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ පිස්ටන් එක. හරිද? අපේ පිස්ටන් එක තියෙනවා. එතකොට මෙන්න මේ පිස්ටන් එක ගත්තාම එයා මොකක් හරි නියත RPM මගේකදී වාහනේ තියෙන අපේ පිස්ටන් එක උඩ පහළ දිගටම යනවා. එහෙම උඩ යනවා පහළ යනවා. මේක සමාන කාල ප්‍රාන්තරයක් තුල මෙයා මේ උඩ පහළ යනවා. අපි හිතමු මෙයාට මෙහෙම උඩට ගිහිල්ලා ආපහු පල්ලෙහාට කියන්නේ උඩට ගිහිල්ලා ආපහු හිටිය තැනටම එන්න තප්පර භාගයක් ගත වුණා කියන්නේ. මෙයාගේ මේ චලිතය දිගටම එයාට ගත වෙන්නේ ඒ කාලේ තමයි. හරිද? මෙන්න මේ මැද තියෙන මෙතන තියෙන පිස්ටන් එක ඔන්න පල්ලෙහාට ගිහින් ආයි හිටිය තැනටම ආවා. හරි හිටිය තැනටම ආවා.
එයාට අපි හිතමු තප්පර 0.5ක් ගත වුණා. ආයෙ එයා මෙන්න මේ පල්ලෙහාට ගියා. ආපහු හිටිය තැනටම ආවා. තව 0.5ක් ගත වුණා. සමාන කාල ප්‍රාන්තර කියන්නේ ඒකයි. එකම කාලයක් ඇතුළත තමයි මේක දිගටම වෙන්නේ. එයාගේ චලිතයට උර අපි කියනවා අනුවර්තීය චලිතයක් එහෙම නැත්නම් දෝලනයක් කියලා. එතකොට මේවට තව උදාහරණ ගත්තොත් ඕගොල්ලෝ දැකලා ඇති ඔය පරණ ඔරලෝසු තියෙන්නේ මම දැකලත් නෑ අතන මාත් ඔය වීඩියෝස් වල තමයි දැකලා තියෙන්නේ. ඔය පරණ ඔරලෝසු වල ඉන්නවා ඔරලෝසු බට්ට කෙලෙක. හරිද? මෙන්න මෙහෙම ඔරලෝසු තියෙනවා මෙන්න මෙතන වෙලාව දුවනවා. මෙන්න මේ යට තියෙන ඔරලෝසු බට්ට කියන එකේ. හරිද? මුගේ වැඩේ ඉතින් දිගටම දෝලනය වෙවි ඉන්න තමයි මෙයාගේ වැඩේ. හරිද? දිගටම දෝලනය වෙවි ඉන්න එක තමයි මෙයාගේ වැඩේ. මේක ඉතින් පෙන්වන්න අමාරුයි. මෙයා දිගටම මේ මෙහෙම දකුණට යනවා. එයා ඊට පස්සේ එයාගේ උපරිම තැනට එනවා දකුණට ගිහිල්ලා ආපහු මෙහෙම යනවා. හිටිය තැන පහු කරන් මෙහෙම පැත්තට යනවා. මෙන්න මෙතෙන්ට එනවා. ආපහු හිටිය තැනට එනවා. මෙන්න මෙහෙම මෙයා දිගටම දෝලනය වෙවි තියෙනවා. හරිද? දිගටම මෙයා මේක කරනවා. ඊට පස්සේ තව උදාහරණයක් ගත්තොත් ඕගොල්ලෝ සමහරට පොඩි කාලේ මාළු ටැංකියෙන් වතුර අයින් කරද්දී මාළු ටැංකියෙන් වතුර අයින් කරද්දී ඔයාට ඕන වතුර පුරවපු බටයක් ඕන. වතුර පුරවපු බටයක් අරගෙන ඇවිල්ලා මේ බටේට මෙහෙම වතුර පුරවන් ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ කොන දානවා මාළු ටැංකියට. මාළු ටැංකියට දාලා මෙන්න මේ කොන පල්ලෙහාට කරාම මෙන්න මෙතනින් වතුර යන්න පටන් ගන්නවා මාළු ටැංකිය ඉස්සර ගන්න. හරිද? එතකොට මෙන්න මේ බටේකට වතුර අරන් එද්දී ඕගොල්ලෝ දැකලා ඇති මේ බටේකට වතුර පුරවලා මෙහෙම දෙපැත්තෙන් අල්ලන් එද්දී ඕගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ වතුර මට්ටමට එක විදිහකට ඉන්න බෑ. එයා නටනවා. වතුර මට්ටම මෙන්න මේ පැත්තේ ඉන්නේ මෙතන නම් එහා පැත්තේ චුට්ටක් කරලා අපි පුරවද්දී අනිවාර්යයෙන් මෙයා හෙල්ලෙනවා. මෙයා චුට්ටක් මෙන්න මෙහෙම ඉන්නවා. ඊළඟ මොහොතේදී මෙයා ටිකක් උඩට යනවා මෙයා පල්ලෙහාට එනවා. මෙයා දැන් උඩ මෙන්න මෙහෙම යනවා. දැන් මෙයා පල්ලෙහා ඉන්නේ. මෙන්න මේ වතුර මට්ටම මෙන්න මෙහෙම දැන් මෙතන හිටිය මට්ටම මෙන්න මෙතනට ආවා. මෙතන හිටිය වතුර මට්ටම මෙන්න මෙතනට ආවා. ඊට පස්සේ ආයි මෙයා පල්ලෙහාට එනවා. ආයි මෙයා උඩට යනවා. මේක දිගටම වෙනවා. වතුර ටික මෙහෙම U එක ඔස්සේ මෙහෙම නටනට ඉන්නවා. මේකත් අපිට අනුවර්තීය චලිතයක් කියලා ගන්න පුළුවන්. ඇයි ඒ? සමාන කාල ප්‍රාන්තර තුල නැවත සිද්ධ වෙන චලිතයක්. හරිද? හැබැයි දෝලන හා තරංග ටක් ගාලා මේක දාගන්න පෝස් කරලා වෙලාව දෙන්නේ නැහැ කියනවා. මේක පෝස් කරලා රූප ටික අඳ ගන්න එතගෙන දාගන්න. එන්ජින් පිස්ටන් එකේ චලිතය ඒකේ චලිතය ඔරලෝසු බට්ටාගේ චලිතය යූරානයක් තුල ජල කඳක චලිතය යූරානයක් තුල ජල කඳක චලිතය මෙන්න මේ රූප ටික ඇදලා මේක දාගන්න. ඔයගොල්ලන්ට තව උදාහරණයක් ඕන නම් බලා ගන්න පුළුවන් මෙහෙම ඔයාලා ගෙදර තියෙන මොකක් හරි මැටි කෝප්ප තියෙන්නේ මැටි කෝප්ප කියන්නේ මැටි කෝප්පයක් අරගෙන එක පැත්තකට ජිල් බෝලයක් දාලා බලන්න. මේ ජිල් බෝලේ මෙහෙම ගිහලා මෙන්න මේ කොනට ආපහු මෙහෙම ගිහලා මෙතෙන්ට ආපහු මෙහෙම දිගටම එයාත් නටනවා. එයාත් සමාන කාල ප්‍රාන්තරයක් ඇතුලේ එකම චලිතය නැවත කරනවා. මේ හරියට සමතුලිත කරලා දාන්න නැත්නම් මෙයා මේ මැටි පානදී එහෙම කැරිකලා පල්ලෙහාට එනවා.
හරිද? දැන් මේ දෝලනයක් කියන එක අපිට මෙහෙම සරලව දැකලා නතර කරන්න බෑ. මේක අපිට මෙතනින් දෝලනයක් මේ දෝලනය කියන්නේ මෙන්න මේකයි. හරි කියලා නතර කරලා ඉන්න බෑ. මොකද දෝලනයක් කිව්වහම දැන් ඇත්තටම මේ ෆිසික්ස් ඉගෙන ගන්නේ පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට නම් තාම මේක පාවිච්චි කරන්න තරම් හිතා ගන්න බෑ. ඕගොල්ලන්ට දැනන තියෙන එකම පාවිච්චිය මේක පේපර් එකට දාන එක විතරයි. හරිද? පේපර් එකට හරියට ලියන එක විතරයි ඕගොල්ලන්ට පාවිච්චි එකට තියෙන්නේ. ආසාවට ඉගෙන ගන්න එක නෙමෙයි මම කියන්නේ. ඕගොල්ලන්ට තාම මේ 12 අංග ඇත්තට පාවිච්චි කරන්න කොහෙවත් නැහැ. හැබැයි ඇත්ත ලෝකෙට ආපුවාම හරිද? අපි දෙයක් හදද්දි මොකක් හරි ඩිසයින් එකක් කරද්දි වගේ දේවල් කරද්දි අපි ස්ප්‍රින්ග් පාවිච්චි කරනවා, දුනු පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ තැන්වලදී දෝලනයක් කියන එක ගැන ඩිසයින් කරද්දි දෝලනයක් කියන එක ගැන ගැඹුරින් දැනන් ඉන්න ඕන. මොකද්ද මේ දෝලනයේදී බලයත් එක්ක වෙන්නේ කියන එක හරියට දැනගෙන ඉන්න ඕන. හරිද? එතකොට අපි දැන් ඊළඟට යන්නේ මෙන්න මේ දැන් ඇත්තට මේ චලිතය මෙන්න මේ චලිතය එක දිගටම වෙනවනේ. නේ මොකක් මේගොල්ලෝ මෙහෙම වෙන්නත් මොකක් හරි බලයක් තියෙන්න බෑ. දැන් අපි ඊළඟට යන්නේ මොකද්ද මේ බලය සහ මේ බලය කොහොමද ඇති වෙන්නේ? ඊළඟට අ, මේ බලය එක්ක සමීකරණ පාවිච්චි කරලා තියෙන දැනුම පාවිච්චි කරලා අපි කොහොමද මේ මෙන්න මේ දෝලනයේ චලිතය මොන වගේද කියන එක අඳුනගන්නේ කියන එක තමයි අපි බලන්න යන්නේ. හරිද? දැන් මම